බෝධි පූජාවක් තියන්නේ ගිහිල්ලා සම්පූර්ණ බෝමලුව සුද්ධ කරලා අතු ගාලා ආසන දෝවණය කරලා මල් පූජා කරලා පහන් පූජා කරලා ඊට පස්සේ පහන් වැට සුද්ධ කරලා ඖෂධ තම්බගෙන යන්න ඕන. පොළ නිකන් වට්ටි වල දාගෙන අර කීල විකුණන අම්මා වගේ ගෙනියන්නේ නැහැ. අසාය වඩි අට එකට තම්බන්න ඕන. තම්බල හොඳ ඖෂධ පාත්‍රයක් හදාගෙන ගිහින් භාග්‍යතුන් වහන්සේට පූජා කරලා ඉඳ ගන්න ඕන. අකුල් දික් කරන්නේ නැතුව. තුනුරුවන් සරණ ගිහිල්ලා රතන සූත්‍රයේ අඟුලිමාල පිරිත, බොජ්ජංග පිරිත, ගිරිමානන්ද පිරිත, ධම්මචක්කය සජ්ජායනා කරන්න ඕන. ඊට පස්සේ ඕනම දෙයකට බෝධි පූජාව තියන්නේ එහෙමයි. ඊට පස්සේ මෛත්‍රී භාවනාව විනාඩි 5-10ක් වඩලා අවසානයේදී සත්‍යයක් ක්‍රියා කරන්න ඕන. බෝධීන් වහන්සේ දඹදිව වජිරාසනේ කැන නැගී මගේ බුදු සමිඳුන්ට සෙවන සැලසූ බව සත්‍යයි. සම්බුදු වන මොහොතේ ඔබ වහන්සේට සෙවන සැලසූ බව සත්‍යයි. සක්මන් කරන මළුවට සෙවන සැලසූ බව සත්‍යයි. යමක මහා ප්‍රාතිහාර්ය පාන මොහොතේ පාවඩයක් වූ බව සත්‍යයි. බුදුරජාණන් වහන්සේගේ සතියක් නේත්‍ර කැල්මෙන් පිදුම් ලැබූ බව සත්‍යයි. දෙවියන් බඹුන් ඔබ වහන්සේට වැඳපු බව සත්‍යයි. රහතන් වහන්සේලා බෝධීන් වහන්සේට වැඳපු බව සත්‍යයි. දක්ෂිණ ශාඛා වහන්සේ ලංකාවට වඩම්මපු බව සත්‍යයි. අනුරාධපුර උඩමළුවේ වැඩ සිටින බව සත්‍යයි. අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස්ඵල බෝධීන් වහන්සේලා වැඩ සිටිය බව සත්‍යයි. මේ උතුම් බෝධීන් වහන්සේගේ ආනුභාවය සත්‍යයි. මමද මේ බෝමළුවට පැමිණ මළුපෙත් මං අමදා මල් යහන් සෝදා මල් පුදා පහන් දල්වා පතුරවා ඖෂධ පූජා කරපු පිම්බලයේ සත්‍යයි. මා තෙරුවන් සරණ ගිහිල්ලා පංචශීලයේ පිහිටලා රතන සූත්‍රයේ පිරිත් සජ්ජායනා කරපු බව සත්‍යයි. මෛත්‍රිය පැතුරු බව සත්‍යයි. ඒකාන්තයෙන් මට පින් රැස්ුණා මේ පිම්බලයෙන් බෝධි අනුවසෙන් අහවල් එදා සුවපත් වේවා. ඖෂධ පූජා කරපු පිම්බලයෙන් සුවපත් වේවා. මගේ පුතාට සෙත් වේවා. අධ්‍යාපනයට සෙත් වේවා කියලා අවසාන සෙත් පතනවා. ඔය විදියට කළොත් සෙත් සැලසෙනවාද නැද්ද? සැලසෙනවාමයි.